හැමෝම පිළිගන්නවා මොනිකාස් කිචන් YouTube channel එකට. අද මම අරගෙන ආව වම්බොටු තෙල් දාලා අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මෙන්න මේ විදිහට අපි පෑන් එකක් අරගෙන තෙල් දානවා. මේ විදිහට තෙල් දාලා තෙල් රත් වුණාට පස්සේ අබ උළුවහල් එනසල් කරාඹු නැටි කුරුඳු පොතු ඊට පස්සේ එකතු කරගන්නවා. අපි මේකට කරපිංචා ටික එකතු කරගන්න. ඊට පස්සේ සුදු ලුණු ටික එකතු කරගන්නවා. මේ විදිහට තෙලේ ටෙම්පරාදු වීගෙන එනකොට දිගට කපාගත්ත බී ලුණු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ එකතු කරගන්නවා අමු මිරිස්. මම මේකට අමු මිරිස් ලොකු මිරිස් කරලක් එකතු කරගත්තා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා ලොකු තක්කලි ගෙඩියක් දිගට කපාගෙන මේ ටික හොඳට තෙලේ ටෙම්පරාදු වුණාට පස්සේ හාල් මැස්සෝ ටිකක් මේ විදිහට හොඳට හොදලා එකතු කරගත්තා. මේ ටික කලවම් කරලා මේ විදිහට තියාගෙන අපි දැන් එකතු කරගන්නවා මේකට කහ කරි පවුඩර් ඊට පස්සේ මිරිස් කුඩු කේරි මිරිස් රස අනුව ලුණු. ඉතින් මම මේකට මිරිස් කුඩු චුට්ටක් වැඩි එකතු කරගත්ත රස ඕන ටිකක් සැරට ඕන නිසා. එහෙනම් මේ ටික කලවම් කරගෙන ඊට පස්සේ වම්බොටුයි අලයි දිගට කපාගෙන ටික මේ ටික එකතු කරගත්තට පස්සේ හොඳට කවලම් කරලා අපි මේකට එකතු කරගන්නවා සියඹලා ටිකක් හොඳට එකතු කරගත්තාම පුදුම රසක් තියෙන්නේ. එහෙනම් සියඹලා එකතු කරගත්තාට පස්සේ උණු වතුර එකතු කරගන්නවා පොඩ්ඩක් තැම්බෙන්න ඕන නිසා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක උණු වතුර එකතු කරගෙන හොඳට මඳ ගින්නෙ තැම්බෙන්න තිබ්බහම පුදුමාකාර රසක් තියෙන. එහෙනම් ඔයාලත් මේ රෙසිපි එක හදලා බලන්න. එහෙනම් මොනිකාස් කිචන් YouTube channel එක subscribe කරලා තියාගන්න.